මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට ලෝවැසියන්ටත් උතුම් රත්නත්‍රයේ සරණ ලැබේවා. මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මට චෝදනාවක් තියෙනවා බණ කියනකොට ගෑනුන්ට බයිනවලු. බයින්ද නෙමෙයි බලන් මඩුවලිගෙන් තලන්න ඕනේ. මඩුවලිගෙන්. දෙකේ පොල්ලක් තිබ්බා නම් කඩන්න ඕනේ දනිස්සට. පුදුම කුලප්පුවක් තියෙන්නේ මේ කිලාට. ගෑනු කොම අමතක වෙලා. ගැහණිය විතර වටිනා පින්වන්ත ශ්‍රේෂ්ඨ මානව සම්පතක් ජාතියට නැන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ. බලන්නකෝ කාන්තාවට තියෙන වටිනාකම්. 1 ජනනී. ජීවය සදාලන මිහි මඩලට ජීවය ගෙනෙන ජනනී. ජීවේ උල්පත අම්මා. 2 පුබ්බාචාරිය මුල්ම ගුරුවරිය අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. ගෙදර බුදුන් අම්මා. මේවා තියනවාද පුතාද? මට කියන්න මේවා තියනවාද කියලා අම්මලා ගාව. ජනනී තිබ්බා. නැටුමක නිමාවේ ප්‍රතිඵලයේ ජනනීනේ. ඒ හින්දා ඒක ජනනී. එහා ඒක නම් තියෙනවා. 2 පුබ්බාචාරිය මුල්ම ගුරුවරිය. මොනවද උගන්වලා තියෙන්නේ? කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, වීර්ය, තපස, සමානාත්මතාවය වැනි උදාර මිනිස් ධර්ම උගන්වලා තියෙනවද? අර පුනරුත්ථාපන කඳවුරු වලට යන්නකො ලංකාවේ සිව් දෙස තියෙන ඔබේ අපේ දරුවෝනේ. එවුන් එතෙන්ට ගියයි ගුරුවරියගේ යහපතද? නෑ. අභිචාර විධි ක්‍රම වලින් ඇයව ආරක්ෂා කළා. මයදුව වැඩිවිය පැමිණෙනකොටම ඒකිට කියනවා මයදුව අද ඉඳලා කඩුල්ලට උඩින් පයින් දෙපා පොල්ල ගලවලා පයින්ද. තනියම යන්න එපා. යක්ෂයෙක් ඉන්නවා තනිකන් දෝෂෙට අහු වෙනවා. මද්දහනේ යන්න එපා. සීරියකාගේ බැල්ම වැටෙනවා. කරුවලේ යන්න එපා. කලු කුමාරයාගේ අවතාරය තියෙනවා. ඇයි ඒව තිබ්බේ? කොල්ලන්ට එව්වා කිව්වේ නෑ. කොල්ල වැඩිවිය පැමිණිච්ච දවස දන්නෙත් නෑ. ඒක වැඩිවිය පැමුණාද නැද්ද කියා හීනේ කිව්වා. හැබැයි කෙල්ලෝ වැඩිවිය පැමිණිච්ච බව වැඩිවිය පැමිණිච්ච දවසේම දන්නවා. එදා ඉඳලා උන්දාට කරුමයක් පරිසම් දෙන්න තියෙනවා. ගෑනුකම මතම. නමුත් ගෑනු හිතේ තියාගෙන ඉන්නේ ගෑනු මිනිසුන්ට අභිභවා ගියපු පුණ්‍ය ඵලධාරී කියලාද? නෑ, සංසාරේ කරුමෙට බලන් හම්බෙච්ච එක ඕක. ඒක ලස්සන කරගන්න ජීවත් වෙන්න ඕන. බලන්නකො පිරිමි වැඩිවිය පැමිණුණා කියලා එවුන්ට තියනවාද මොකක් හරි අරෝවා? නෑ. කාන්තාවන්ට වැඩිවිය පැමිණිච්ච දවසේ ඉඳලා සමාජීය වශයෙන්, ශාරීරික වශයෙන්, කායික වශයෙන්, මානසික වශයෙන් බලපාන බලපෑම් ටිකක් තියෙනවා. ඒක මේ පිරිමින්ට නෑ. ඒ හින්දා තමයි බලන්නකො නීති පොතේ ස්ත්‍රී දූෂණය තියෙනවා මිස පුරුෂ දූෂණය තියෙනවද? සුද්දට වැරදිලාද නීති පොත ලියද්දි? නෑ දූෂණය වෙන්නේ ගෑනු. ඒ හින්දානේ කරුවලේ යන්න එපා කියන්නේ. ඒ හින්දානේ තනියෙන් යන්න එපා කියන්නේ. ඒ හින්දානේ මද්දහනේ යන්න එපා කියන්නේ. මේ දෝෂ වලට අහු වෙන්න තියනවා කියලා. මෝඩයෝ ඉන්නවා කියලා. පෙරේතයෝ ඉන්නවා කියලා. හැබැයි ඔබ ඉගෙනනවා දෙව්වා.
නෑ දෝනියන්දට ඇඳුවා ලුංජිය. ඔව් හිරට හිරේ අම්මා ඇඳා ඊට වඩා එකක් ගැරන්ඩියා බිත්තර ගිල්ලා වාගේ. මේ යනවා අම්මයි දුවයි. කමුරාපියව බොලව්. මේ සිංහල සංස්කෘතියට කරාපු අපරාධේ. මේ ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ වදාළ අමා දර්ශනයේ පවතින විනයානුකූල ශ්‍රී ලංකාවට කරපු අපරාධේ ditta ධම්ම වේදනීය වශයෙන් පටිසන්ධීලා තියෙනවා. එහෙනම් දැන් හරි ඇස්සarලා බලන්න. හරි එක කියපු ගමන් කියනවා හාඳුරු ඇවිල්ලා බැන්න. බැන්නා නෙමෙයි. මම මහන උනේ නැත්තම් දන්නවා කරන දේ. මට හෙට දෙනවා නම් මේ රටේ පාලනේ භාගයට භාගයක් ඉතුරු වෙන්න හරි මේක නිවැරදි කරනවා මම. භාගයට භාගයක් ඉතුරු වෙන්න හරි. ඇයි බැරිද කරන්න? එහෙම කරන්න පුළුවන්. එහෙම පුළුවන් මිනිහෙකුත් පහුගිය කාලේ පහළ වේගෙන ආවා. ඒකාටත් ගොනාගේ අවතාරය වැවුණා පුතා. ඔව්. ප්‍රදීසිල්ලා ඔක කියලා තියෙනවා ඌට කලින්. ප්‍රදීසිල්ලා දවසක් කියනවා දවසක් දා කකුලුවෙකුට මොනවද හිතිලා උපාධියක් හදාරන්න යන්නට හිතුණලු. ලස්සන දාර්ශනික කියමනක් ඒ ගීතය ඇතුලේ තියෙන. කකුට්ටා උපාධියක් හදාරන්න ගියාලු පන්තියකට. මොකද්ද උපාධිය? කෙලින් යෑම. දැන් මේ රටට ඕන උපාධිය කෙලින් යෑම තමයි පුතා. යන්නේ ඇදේටනේ. වැරදි පාරකනේ. එහෙනම් කෙලින් යෑම උපාධිය තමයි ඕනේ. කකුට්ටාට හිතිලා ගියාලු. උපාධිය ඉහළින්ම සමත් වුණාලු. උපාධි සහතිකයක් තරම් සන්තෝෂෙන් කකුට්ටා කකුටු ගමට ගියාලු. ගිහිල්ලා බලනකොට මුළු කකුටු ගමම ඇදේට යනවලු. මෝ විතරක් කෙලින් යනවලු. ඒ ගමන ඔක්කොම ආමන්ත්‍රණය කළාලු බහුශ්‍රුත කක්කුට්ටා. උපාධිධාරී කක්කුට්ටා ආමන්ත්‍රණය කළාලු. මේ මං උපාධියක් අරන් ආවේ. කෙලින් යෑම 69 ලක්ෂයක් මට මේ උපාධිය දුන්නා. කෙලින් යන්න කියලා මේ කක්කුට්ටෝ අතරින් කෙලින් යන්න කියලා මට මේ උපාධිය දුන්නා. මුළු ලෝකෙම සත්තු කෙලින් යද්දී අපි විතරයි ඇදේට යන්නේ. ඒ හින්දා අද ඉඳලා මේ මෙහෙම යන්න කියලා කක්කුට්ටා කෙලින් ගියා. එතකොට මුළු කක්කුටු ගමම හූ කිව්වලු අප්පා. මුළු කක්කුටු ගමම හූ කියලා අංග විකල කක්කුට්ටේ ගමට ඇවිල්ලා කිව්වලු පුතා. හැමදාම මේකට හූ කියනවලු අංග විකල කක්කුට්ටේ ගමට ඇවිල්ලා කියලා බාධා කරනවලු. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උනේත් ඒකමයි. පාර්ලිමේන්තුවට ගියපු ගමන් පට්ටපල් හොරු ගොඩ මැද්දේ අංග විකල කක්කුට්ටෙක් වාගේ වුණා. කක්කුට්ටා නිර්භීත නම් අංග විකලද නැද්ද කියලා පෙන්වන්න තිබ්බා. හැබැයි ගැති කක්කුට්ටා කෙරුවේ උපාධි සහතිකේ ඉරලා විසික්කා අංග විකල විදියටම මේක අර සුපුරුදු කක්කුට්ටෝගෙට මේ යන්න ගියා. අවසානයේ විනාශ වුණා. උන් හිටිතන් නැතුව ගියා. හිටපු කක්කුටු ගමමයි පුතා මේක. තිබ්බටත් වඩා වලවල් හිල් කාන්දු වෙලා යනවා. රැඳෙන්නේ නැහැ. වැටයි නියරයි ගොයන් කයිනම් කාට කියන්න. හීන් අප්පෝ හූ කියාපිය කිව්වා. ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙනම් ඇස්සරලා බලලා පින්නතුනේ විනයානුකූලව ගමනක් යන්න සිහිය පිහිටුවාගෙන ආගමනේදී ඉගෙන ගත්ත යහපත් දේ දකිමින් අයහපත් දේ දුරලමින් පිරිපුන් ගමනකට සිහිය පිහිටුවන්න. අවසිහියෙන් වැඩ කරන්න යන්න එපා.
හැම වෙලාවෙම තම භූමිකාවට වටිනාකමක් දීලා ඒ භූමිකාව මත නැගිටින්න. මං අම්මා, මං තාත්තා, මං රාජ්‍ය සේවකයා, මං ආයතන ප්‍රධානියා, මං හාමුදුරුවෝ, මං උපාසක අම්මා, මං උපාසකයා. එතන ඉන්න ඕන. හාමුදුරුවෝ කියන තැන හිටියේ නැත්තම් ශාසනය ඉවරයි. උපාසකයා උපාසක භූමියේ හිටියේ නැත්තම් ගිහි සමාජය ඉවරයි. එහෙනම් අවබෝධයෙන් සිහිය පිහිටුවාගෙන ගමන් කරන්න. අදින්න පුබ්බක සිටු පුත්‍රයා සිහිය පිහිටුවාගෙන උදේ හවස අම්මා අප්පච්චි දුන්නු අවවාද මත පිහිටා තාරුණ්‍ය වයසට එනකොට ජව සම්පන්නව සිහියෙන් අම්මා තාත්තා කී පරිද්දෙන් ඇවිදිලා කුලප්පු වෙලා නිධානය ගන්නේ නැතුව ප්‍රතිපත්තිගරුක සිහිය තබාගෙන අවැසි දින උදාවනතුරු බලා ඉඳිමින් කල් මරමින් ප්‍රතිපත්තියෙන් වෙරවැඩූ දරුවා යම්සේ ලොව දිනුවේද අපිටද බැරි නෙමෙයි. පුළුවන් දිනන්න. ඒකට වීර්යය කරන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕනේ. සුචිකම්මස්ස වීර්යයෙන් සිහිය පිහිටුවාගෙන සුචිකම්මස්ස. මොකද සුචිකම්ම? හැම දෙයක්ම නිවැරදිව කරන්න. කරන කාර්යයන් නිවැරදිව කරන්න. ජීවනෝපාය කාර්යයන්, වෘත්තීය කාර්යයන්, හස්ත කර්මාන්තයන්, අධ්‍යාපනය ලබනේවා මේ සියල්ලම හරියට නිවැරදිව කරන්න ඉගෙන ගන්න ඕන. සුචිකම්ම කිව්වේ ඒකයි. කරන කාර්ය නිවැරදිව පිරිසිදුව කරන්න ඕන. හරියට කරන්න ඕන. වැරදියට කරලා බෑ. අපි මොකද කරන්නේ? අපේ නායක හඳුන්නේ මම දැක්කා වයඹ පළාතේ මේ පසුගිය කාලේ 2024ට යම් කිසි වෘත්තියක යෙදෙන අයට පර්මිට් දුන්නා. රජේ. ඒ වෘත්තියේ පිහිටවන මිනිස්සුන්ව දිරිය ගන්නලා වඩාත් ඒ වෘත්තිකයන් බෝ කරලා රටට ඵලදායි සේවයක් ලබා දෙන්න වෘත්තිකයාට සන්තෝෂයෙන් දෙන්න එපයි පර්මිට් එක. මේ වයඹ පළාතේ දිස්ත්‍රික්ක දෙකයි කුරුණෑගලයි පුත්තලමයි දිස්ත්‍රික්ක දෙකේ තියෙනවා එවැනි වැඩබිම් 5000 ගාණක් විතර. මං ගණන් හදලා බැලුවා ගත්තු අල්ලස 12 කෝටි 50 ලක්ෂයක් විතර. අල්ලස් අරන් තියෙන. කෝපුතා සුචිකම්ම ඈ කුලියට යන්නේක හොරට කුලී වැඩ කරන්නේ. අර මිනිහාගෙන් ගන්න රුපියල් 3000ට වැඩ කරන්නේ නෑ පුතා. කල් මරනවා. එක දවසේ වැඩේ දවස් දෙකකට බෝ කරනවා. කඹුරන්න සල්ලි ගන්නවා. ඒකට හරියන්නේ මම හොදට දන්නවා සුචිකම්ම නෑ. කඩේ බඩු විකුණන මිනිහා මේ දවස්වල පුදුම බඩු මිලනේ නේ. එකට 4යි එකට 5යි. පාලකයාට මිල පාලනයකුත් නැහැ. මුදලාල්ලාට පාලනයකුත් නැහැ. අසාර ගුණයෙන් යුක්තව හම්බ කරනවා ධනෙ. හම්බ කරනවා ධනෙ මැරෙන බව තේරෙන්නේ නැතුව. කෝපුතා එහෙම හම්බ කරපු සදාකාලික මිනිස්සු නෑ. හම්බ කරලා ඉඩම් කඩම් අරන් රන් රිදී මුතු මැණික් අරන් ගොඩ නැගිලි හදලා යාන වාහන හදලා ගස් ගෙම්බෝ වාගේ මැරිලා යනවා. කාලකන්ණියෝ විභාගාතේ මැරිලා යනවා. ලෝකය සනසලා සතුටු කරලා මැරෙන්න හරියට කරපන් කරන දේ. හම්බ කරන එක හරියට හම්බ කරපන්. ගොවිතැන් කරන එක හරියට කරපන්. ඉස්සර මිනිස්සු සත්තු මරණ එකත් ආචාර ධර්මානුකූලව කෙරුවේ. ඔව්. වතුර කඩਿੱත්තට සත්තු දිය බොණ්ඩ එනකම් බලාගෙන ඉන්නවා. රැකවල්ලාගෙන තුවක්කු අමෝරාගෙන පැටියත් එක්ක දෙන එනවා වතුර බොණ්ඩ.
අම්මයි පුතයි වෙඩි තියන්න හොඳ නැහැ. දරුවෝ ඉන්න අම්මලාට වෙඩි තිබ්බේ නැහැ. දරු පැටවුන්ට වෙඩි තිබ්බේ නැහැ. ගැබිනි දෙනක් එනවා වතුර බොන්න. ගැබිනි අම්මා කෙනෙක් වෙඩි තියන්න හොඳ නැහැ. තුවක්කුව අකුල ගන්න. ගිලන් සතෙක් එනවා කොර ගහ වැහැරිලා වෙඩි තියන්නේ රෝගාතුරයි. කිරිසප්පේ පොලිමක් එනවා වතුර බොන්න. සොඳුරු ළමයි වෙඩි තියන්නේ වතුර බීලා යන්න යන ජව සම්පන්න නාඹර නාම්බන්ට වෙඩි තිබ්බේ. ආචාර ධර්ම. දැන් වලදාපු මිනිහත් අරගෙන ගොඩ අරගෙන දූෂණය කරන කාලකන්ණි වල් జాතියක් මේකේ. මේ පෞගිය මාසේ මන් දැක්කා වලදාපු මිනි ගොඩ අරගෙන දූෂණය කරලා. ලෝක ඉතිහාසෙවත් අපේ හාඳුන්නේ දැකලා තියෙනවද මෙහෙම? මෙහෙම නීච මිනිස්සු ඉන්න රටක් නෑ. කරන වැඩේ යහපත් කරන්න සීලාදී ගුණධර්මයන්හි පිහිටා මිනිස්සු දිරිය වඩන්න ඕන. එතකොටයි පුතා මිනිස්සුયો බිහි වෙන්නේ. ලෝකය ආනන්දනීය වෙන්නේ. ආනන්දනීය ලෝකය මත ප්‍රඥාව පිහිටවන්නේ. ප්‍රඥාවෙන් ලොව දකින මිනිසා සකල කෙලෙසුන් නසා අමා නිවනට යන්නේ ඒ මගේ. ඒකයි ඕනේ. ඒකට සංයතස්සච සංයමය ඕන, සීලය ඕන, ශික්ෂණය ඕන, විනය ඕන. විනයෝ නාම ශාසනස්සච ආයු. විනය තමා ලෝකේ පැවැත්ම. විනය තමා දීර්ඝායුෂ සම්පත්තිය. විනය තමා සෞභාග්‍යයේ පැවැත්ම. පෝසත්කමේ පැවැත්ම විනය. අධ්‍යාපනය විද්‍යාවේ පැවැත්ම. විද්‍යාවේ දියුණුව විනය. විද්‍යා දදති විනයං. ශිල්ප ශාස්ත්‍ර පිහිටන්නේ විනය මත. ඒ වුණාට පුතා අපේ සමාජයේ අද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කාටවත් විනය නැහැ. විනය පිරිහිලා. හැම තැනම දුස්සීල ක්‍රියා. උඩ ඉඳලා පල්ලටම. මේ වාගේ අසබි ශ්‍රී ලංකාවක පුතා පරාජය මිසක් ජයග්‍රහණය නැහැ. අපේ නායක හාමුදුරුවනේ මගේ දැක්ම මේ රට මේ වැටී ඇති අවපාතයෙන් මුදවාගෙන මුතුන් මිත්තන් තනූ ශ්‍රී ලංකා ද්වීපය නැවත ගොඩනගන්නට නම් සංඝයා වහන්සේලාට එක මතයක පිහිටීම කළ යුතුයි. හාමුදුරුවරුන්ට හැර මේක කරන්න බෑ කාටවත්. ඒකට හැබැයි අමරපුර සියං රාමඤ්ඤ කියලා කෑලිවලට කැඩිලා ඉන්න තාක්කල් බෑ. ඒ වාගේ පුතා පාර්ශව ගණනාවකට 60කට 70කට බෙදිලා මම් මහානායක ඒ පාර්ශවේ, මම් මහානායක බී පාර්ශවේ, මම් මහානායක සී පාර්ශවේ කියලා විජිනිපත හේතු කරගෙන කිරා වැටි බුදියලා නම් මේක හදන්න බෑ. මේක හදන්න නැගී සිටින වැර ඇති උත්තාන වීර්යයෙන් සිහියෙන් විනයානුකූලව ප්‍රතිපත්තිගරුකව භික්ෂූන් වහන්සේලා නැගිට්ටේ නැත්තම් පරදේශපාලාඥයන්ට මුට්ටි අල්ලලා තුට්ටු දෙකේ වාසියට වැඩ කෙරුවොත් කෙලහලහල මේක ගරා වැටෙනවා මිසක් මේක ආයේ නැවුම් ශ්‍රී ලංකාවක් හදන්න බෑ. ප්‍රබෝධමත් ශ්‍රී ලංකාවක් හදන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දත යුතුයි. නිකම් බොරුවට මිත්‍යාවට යට නොවිය යුතුයි. කාලය වියකිලා යනවා. මට එළි වෙනකන් කියන්න හිතෙනවා බොලම් මෙව්වා. ඒ තරම් මං සංවේගයකින් ඉන්නේ. මම මේ ලංකාවට ආදරේ. ලෝකෙ වටේම ගියා. මං ගිය අවුරුද්දේ අගභාගයේ එංගලන්තේ ගිය වෙලාවේ අක්කර 5ක 6ක
ෆාම් එකක් අරගෙන මට එහෙ පන්සලක් හදලා දෙන්න කොල්ලෝ එකතු වුණා. මටත් නොකියාම ඇවිදින්න යන් කියලා ෆාම් එකට මාව අරන් ගියා. අරන් ගිහිල්ලා ඒ ෆාම් එකේ තියෙන ගේයි වපසරියයි පෙන්නලා මේක තමයි ඔබ වහන්සේ වෙනුවෙන් ගත්ත ඉඩම කියලා මට පූජා කරන්න හැදුවා. මං කිව්වා ශ්‍රී ලංකා මව්බිමේ කුඹුක් ගහක් යට මැරුණත් මම මේ ගැතිකම් කරන්න දෙන්නේ නැහැ කියලා. මට තිබුණා එංගලන්ත රාජ්‍යයේ මම පන්සලක් හදාගෙන එංගලන්තේ මහා සංඝනායක කියලා පුම්බාගෙන ඔළුව ඉදිමිච්ච එකෙක් වෙන්න මටත් තිබ්බා ඕන. මොකටද පුතා ඒ තුට්ටු දෙකේ වැඩ? මහා ලොකුවට යනවා රටවල් ගානේ අහවල් එකේ සංඝනායක අහවල් එකේ සංඝනායක කරපු දෙයක්. රට ඔක්කොම පාපයට යට වෙලා. රටේ මිනිස්සුන්ට හිතක් නැහැ. පිනක් දහමක් කරගෙන නිදහසේ යන්න මගක් නැහැ. මේකද බොදුනුවන්ගේ රට? මේකද පින්වත් මිනිසුන්ගේ රට? එයින්දා ඇහැ කන ඇරලා බලලා ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම නැගී සිට බැර ඇතිව ගමන් කළ යුතුය. මේ ඊයේ පෙරේදා බණකට ගියපු වෙලාවේ මගේ රියදුරු පුතා මට කියනවා අපේ හාමුදුරුවනේ හරි වැඩේනේ. ඇයි? ඕක මම බණ කියන අතරේ අන්තර්ජාලයේ සරනවා. සරලා ප්‍රවෘත්ති හොයාගෙන මට කියනවා. එදා හොඳ ප්‍රවෘත්තියක් හම්බෙලා ඌට. මම ආයි පුතේ හාමුදුරු කෙනෙකුට වැඩි තියලා. ඉතින් කියන්නේ හාමුදුරු කෙනෙකුට වැඩි තියලා. මං හැවි ඉතින් කියලා තමයි. හාමුදුරුවනේ. හාමුදුරු කෙනෙකුට වැඩි තියලා මෙහෙම වුණොත් හරියයිද? පාරේ යන්න හම්බෙන්නේ නැහැ නේද? මං කිව්වා ඇයි මොකෝ වෙන්නේ පාරේ ගියා? අර හොරු අත්අඩංගුවට ගන්න. තෝ ගන්න මොකෙක්වත් ආවද? නෑනේ. වෙඩි කන වැඩ කෙරුවොත් වෙඩි කන්න වෙනවා. ගිහිවත් පැවිදිවත්. ගුටි කන වැඩ කරන්න යෙදුනොත් ගුටි කන්න වෙනවා. නින්දා විදින වැඩ කරවුවොත් නින්දා විඳින්න වෙනවා. ඈ? ඒක නෙමෙයි තියෙන්නේ. බලන් ආඳුරුවරුන්ට ගුරුකම් නාස්ත්‍ර යකදුරුකම් නිදහම් කඩන්න අරකගේ ගෑණි මේකට ගන්න මේකයි ගෑණි අරකට ගන්න හදිහූනියම් කරන්න හාමුදුරුවෝ මේක සාසනේ ඒගොල්ලෝ කියන සාසනේ වැටිලා පිරිහිලා අරක මෙහෙම කෙරුවා මේක මෙහෙම කෙරුවා ප්‍රතිපත්තිකරුක භික්ෂු පරම්පරාවක් Sirimat Bambasira Seipapisina Zariut Mamugalam Pilivelina Pilivet Saru Maha Zangagan Sobana Mudunat Bandanam Dimbati Pemina මහා බ්‍රහ්මයා සිරිපතුල් මත හිස තබා වන්දනා කරන්නට යෝග්‍ය උත්තම පැවිදි ජීවිතය මහපාරේ අමුමුවේ විනාශ කරයි නම් කොහෙද පුතා ශාසනය තියෙන්නේ? ශාසනය තියෙන්නේ දෙව් බඹුන් පවා වන්දනා කරන ඒ උතුම් පැවිද්ද චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය කියන උතුම් බුදු වදනට එකඟව මේ මහමග සරන්නට ගම් නියම් ගම් සරන්නට ඒ උතුම් ධර්ම පණිවිඩය ලෝකයට බෙදන්නට යතිවර පූජනීයත්වයෙන් සැදුන් ලද මහා සංඝරුවන එක මගක ගමන් කරන්නේ නම් ලොකු කුඩා මානවයා හිස නම උන්වහන්සේලා පසුපස වැටේවි. නමුදු එතන නැති තාක් කල් පින්නතුනේ අපි ජාතියක් හැටියට පර ජාතීන්ට වහලුන් වෙනවා. හෙට සමරයි කොඩිය දාලා හෙට සමරයි කොඩිය දාලා නිදහස කොහෙද ඒක තියෙන්නේ? මට එතන දෙනවා නම් කියන්න පළවෙනි කතාව
පාචනය වෙනකන් කාලකන්ණි 70ට කියන්න. කොහෙද තියෙන කොඩිය උස්සලා සමරන්න නිදහස? ඒක නෑ. හැබැයි සමරනවා. මට පේනවා තව අවුරුදු 20ක් විතර යනකොට මෙහෙම්මම ගියොත් පරදේශයකට වහල් වෙන්න වෙනවා. පරජාතියකට වහල් වෙන්න වෙනවා. ඒක නිත්‍යයි. මෙහෙමම ගියොත් එතකන් දායි කොඩිය. එතකයි උස්සයි කොඩිය. අම්මලා මැරිලා යයි. අපි මැරිලා යයි. හැබැයි අපේ උකුලේ ඇකයේ තැනුණු මේ හීන් එවුන්ට හෙටක් නැහැ. ඒක තමයි ඇත්ත. හෙටක් නැති මේ හීන් එවුන්ට වහලුන් වෙන්න වෙච්ච ගමන් හදන පිළිම තියෙයිද? හදන දෑගැබ් තියෙයිද? නෑ. ඒවා ඔක්කොම අමුවේ ඇස් ඉදිරියේ විනාශ වෙලා යාවි. තවම තුනුරුවනේ බලය තියෙනවා. ඒක තියෙන්නේ හාමුදුරුවෝ ළඟ. ඒක තියෙන්නේ හාමුදුරුවෝ ළඟ. ඒ තුනුරුවනේ බලය මේ දෙරණේ ස්ථාපිත කරන්නට හාමුදුරුවෝ එක පිළිවෙතක මතක නැගිටින්න ඕන. එහින්දා ගිහි පැවිදි අපිට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපිට පන්සිල් අටසිල් දසසිල් නිතිසිල් පුරණ කෝටියක් සම්වර සිල් පුරා මේ දෙරණ ජය ගන්නට සීලයේ බලය අපට තියෙනවා. කිරි අම්මාවරුන්ගේ දන් දුන්නාලු මේ පන්සලේ පහුගිය දවස්වල නේද? ඇයි කිරි අම්මාවරුන්ට දන් දෙන්නේ? කවුරු වෙනුවෙන්ද? ඈ මොන දෙවඟන වෙනුවෙන්ද කිරි අම්මා දාන දෙන්නේ? පත්තිනි දෙවියන් වෙනුවෙන්. මොකද පත්තිනි අම්මගේ විශේෂත්වය? ඈ පත්තිනි අම්මාගේ විශේෂත්වය පතිවෘතා සීලය තිබ්බාලු. උන්දා පතිවෘතා සීලයේ බලය මා මෙතෙක් කල් රකින උත්තම පතිවෘතා සීලයේ බලය සත්‍යයයි නම් මටත් මාගේ ස්වාමියාටත් මේ කාලකන්ණි පඬිපුර වැසියෝ කරපු අපරාධය නිසා මේ පඬිපුර ගිනි ගන්න ඕනෑ කියලා උන්දගේ දකුණු තනේ කඩලා ගැහුවලු පඬිපුරට. පෙට්‍රල් ගැහුවා ආයි ගිනි ගත්තලු පඬිපුර. උන්දාගේ තියෙන දැඩි අදිෂ්ඨානයේ බලය. ඉඳයි උන්දා සීලයේ බලය ප්‍රාතිහාර්යයක් කොට දෙවඟනක් වූවා කියලා කිරි අම්මාවරුන්ගේ දන් දීලා ඒ සීලය මෙනෙහි කරලා ප්‍රතිඥා තියනවා අපි. ආශිර්වාද ලබනවා අපි. හැබැයි ඒ සීලේ තියෙන්න ඕන. දැන් පාදෙනියේ මේ ඉන්න අම්මන්ඩිලා පාදෙනියේ කන්ද උඩට ගොඩ වෙලා වාරිය පොළ පැත්තට හැරිලා මාගේ පතිවෘතා සීලේ බලය වෙනම් මේ වාරිය පොළ ගිනි ගනිත්වා කියලා ගැහුවොත් දකුණෙන් හරි වමෙන් හරි ගිනි ගයිද? ඈ හොඳට බලන්න මට මං එහෙම කෙරුවොත් ගිනි ගනීද? මට පතිවෘතා සීලය වේද? මාගේ ස්වාමියා වෙනුවෙන්ම පිදු පූජනීය ජීවිතයක් ඇති මං එසේ කළොත් එසේ වෙයිද? හොඳට බලන්නකො ස්වකීය ආත්මය දෙස, ස්වකීය ජීවිතය දෙස. පිරිමිත් බලන්නකො තමන්ගේ සීලය දෙස. ගෑණියට පතිවෘතා සීලය, පිරිමියාට පිරිමියා මොකද ඒ වෙනුවෙන් රකින්න ඕන සීලය? ඌට ඕනේ නැද්ද? නාලාගෙට පැමුණුණු කල ඌ පාරිසුද්ධද? ගැහණිය පතිවෘතා සීලය රකින්නකොට පිරිමියා රකින්න ඕන පතිනීවෘතා සීලය. පතිනීවෘතා සීලය තමන්ගේ බිරිඳ අභිභවා නොයන රාගාදී කෙලෙස් බර ලෝකයේ තම බිරිඳ මතම පිහිටා ක්‍රියා කරන උත්තම චරිතයකින් සුසැදි සීලයෙන් ගුණයෙන් පිරිපුන් මානව සම්පතක් වේනම් පුතා ගෘහ ජීවිතය නිවන හදන තැන නිවහන කොට පවුල පන්සල කොට ජීවිතය දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට ආශිර්වාද ලබන්නටයි ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා
අපේ දානෙදී අපේ මරණෙදී අපේ ළඟ හිටියා අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුර වැද නිවිසනහෙන මාවතේ යව්වා